සීලු දෙනාටම තෙරුවන් සරණයි. මම අද මේ අද ගේන වීඩියෝ එකකින් ඔයගලට දැනුවත් කරන්න යන්නේ මේ අඩු ආදායම්ලාභී අය සඳහා. ඒ කියන්නේ අවුරුදු 55ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසි අඩු ආදායම්ලාභීන්ට මේ ඇස්වල සුදු ඇවිල්ලා තියෙනවා නම් ඇස් පේන්නේ නැත්තම් ඒ කියන්නේ සල්ලි නැත්තම් කරගන්න. මිල මුදල් එහෙම අඩු නම් නොමිලේ ඇහැට කාචයක් දාගන්න තැනක් ගැන විස්තරයක් කියන්න තමයි අද මම මේ වීඩියෝ එකෙන් උත්සාහ කරන්නේ. ඒ කියන්නේ මේක ගම්පහ උඩුගම්පල පීඩිපොළ සමග ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානයෙන් තමයි අද මේ කරන්නා වූ වැඩසටහන මේ ක්‍රියාත්මක කරන්නේ. ඒගොල්ල මූලිකත්වයේ අරගෙන හක් වෙලා මේ හෙල්පේජ් ශ්‍රී ලංකා අක්ෂිරෝවල සම්බන්ධ කරගෙන තමයි මේ වැඩසටහන අපි අද මේ විදිහට ක්‍රියාත්මක කරන්නේ. මේ සමාජ සත්කාරයක්. මේ වැඩසටහනෙන් කිසි කෙනෙක්ගේ මුදල් අය කරන්නේ නැහැ. මේ වැඩසටහන සම්පූර්ණ නොමිලේ කරන්නේ. ඒ වගේම මේ වැඩසටහන මතක තියාගන්න ඕනේ කරන්නේ අවුරුදු 55ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසි අඩු ආදායම්ලාභී අය සඳහා තමයි මේ වැඩසටහන කරන්නේ. ඒ කියන්නේ ඔබට ඇහි සුව තියෙනවා නම් මේ ඒ වගේ මේ රෝග එහෙම තියෙනවා නම් ඔබගේ මේක ඔබගේ ගමෙත් මේ වගේ සායන පවත්වා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ අංකය මම දුරකථන අංකය මම මේ වීඩියෝ එක අවසානයේ දාන්නම්. ඒ දුරකථන අංක වල කතා කරලා හක්කලා ඒ මහත්තුරුන් සම්බන්ධ කරගෙන මේ ඒ විස්තර සම්පූර්ණ ඔබට ලබා ගන්න පුළුවන් මේ සායන පවත්වනකොට කොහොම මොන ආකාරයෙන් සායනය පවත්වන්නේ කියලා. එතකොට ඔබටත් පුළුවන් ඔබේ ගමට මේ කට්ටියට ආරාධනා කරලා හක්කලා ඒ විදිහට සංවිධානය කරලා හක්කලා මේ සමාජ සත්කාර ලබා ගන්න. හොඳයි දැන් අපි වීඩියෝ එකට යමු. වයසට ගියා කියලා කියන්නේ මේ තරුණ කාලේ මොන ක්‍රමයෙන් රට සම්මදාගත්තට දායකලා තියෙන මොන ක්‍රමයෙන්ද? ඒකින්ද හැම වැඩිහිටි පුරවැසියෙකු තරුණ පරම්පරට භුක්ති වෙන වරපත් භුක්ති වෙන අයිතියක් තියෙනවා. එහෙම නැහැ කියලා ඔළුව ගහගෙන ඉන්න එපා අම්මලාත්තේ. මත් වැඩිහිටියෙක් ඔළුව ගහන් හිටියොත් ගැහුවම තමයි ඒකට තරුණ බර අපේ උඩට අත හොදන්නද. එහෙම කරන් දෙන්න එපා. කටපණ තියාගන්න තියෙන වැඩිහිටි ප්‍රඥාප්තිය කියලා එකක් තියෙනවා. රජයේ අනුමත කැබිනට් අනුමැතිය ලැබුණු ප්‍රඥා කියලා මම පොලයක් දෙන්නම් නම් කියලා බලන්න. ඒක ගොඩක් කඩන තියෙන වැඩිහිටියන් ගෙනේ. රජෙන් දීපු ඒකින්ද කවුරුත් කිව්වට ඔයාලට පිටින් යන්න බෑ අරෝම කියලා එහෙම කරන්නේ නැහැ. එදිටත් තමයි තෝරන් තියෙන තරුණ දෙන පරම්පර දෙන්න තරුණ හිතන්නේ නැද්ද? වයසට යනවා කියලා. නේද? ඒකට වයසට යන කවදාවත් නේ. ඒකද බයනක කතා කරන්නේ. මේ බස් එක අපි ලංකාව හැමතැනම මේ බස් එක ඊවල පටන් ගත්තා තියෙනවා. තව බස් එකෙන් දැන් ලක්ෂයකට ආසන්න කිලෝමීටර් ගණන් දුවන තියෙන පහුගිය සතියේ මේක තුනගේ ටයිට්ස් වල යාපනයේ සායන කළා. මෙහෙම ගිහිල්ලා දවසට 70ක් දෙනෙක් ඇස් පරීක්ෂා කරනවා. 70ක් දෙනෙක් වෛද්‍යවරයෙක් ලක් කරනවා. ඇස් පරීක්ෂාවෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයගලන්ට කන්නඩියක් දෙන එක නෙමෙයි. මොකද අවුරුදු 55 පෙන්නට පස්සේ වැඩි හිටියෙක් වුණාම ඔයගොල්ලෝ අහලා ඇති ඒ සුදේනගල රෝග තත්ත්වයක් අහලා තියෙනවද? අපේ ඇහි පේන කාඩියල් පැහැදිලි වීදුරුවක් වගේ. අපි වීදුරුවක් කියලා අපි වීදුරුවේ තීන්ද ගාවත් එකපාරක්ම දෙන්නේ. පේන අඩු වෙනවා නේ. ඒ පාර ගාවත් තවත් අඩු වෙනවා. ගාගෙන යනකොට දවසක් අඩු වෙන දවසක් කරන පේන්නේම නැති වෙන්නේ. ඒකද ඇහි කාචයක් ඇවිල්ලා ඇතුලේ ප්‍රෝටීන් විශේෂයක් මේකේ තැම්පත් වෙන සුදු පාට. ඉස්සෙල්ලාම ඔයගලන්ට ඕජේ වල මේ කඳුලක් කරන ගන්නවා. බස් එක බෝඩ් එකක් කියව ගන්න බෑ. ලුරේන් එක අඳුර ගන්න බෑ. ඒ කාලේ පොතක් කියන්න පුළුවන්. ඒක ක්‍රමයෙන් අඩු වෙලා ගිහලා ළඟේනින් කඳුර ගන්න බෑ. ලොකු ගල බලන්නේ පේනවා වගේ. එහෙම බලන කාලයක් එනවා නේද? එහෙම ගිහලා දවසක් යන කවදාද පේන්නේ නැති වෙනවා. ඒ කියන්නේ පේන්නේ නැහැ කියන්නේ මොකද? අන්ධ වෙනවා නේ. ඉතින් අපේ හෙල්පේජ් ආයතන පරමාර්ථයෙන් වැඩි හිටියන් අන්ධභාවයටපත් වෙමින් තුරන් කරගෙන අපේ ඉතින් හොඳ අක්ෂරෝහල කොකොල්ලෝ අහලා ඇති පහුගිය කාලේ රජේ රෝහල වල කාට දැම්ම දැන් දාන්නේ රජේ සල්ලින තියෙද්ද මං හිතන් දන්න තරමින් අපේ රෝහල ඉතර කාට දාන්න හැමදාම රජේ වැඩක හැමදාම කාට 20ක් දානවා. ඔහුගේ මහත්මයා 43000 කාට දාලා ඉවරලා ඒ කියන්නේ වැඩිහිටි 43000ගේ ඇස්පාදලා තියෙනවා. පිළිම ලවා දෙනවා. ලොකු ජයග්‍රහණයක් මේ අපි කාට දාන කිසි මුදලක් ඔකලා නැහැ කරා එකක් දාන්න නොමිලේ බේත් එකක් කොනවිලේ. ඉතින් අපි කියන්නේ මේක මහ දුරක් වෙන කොළම වාහනේ කරන්වත් පාඩුවක් නැහැ. එයිල කාජයක් දාගන්නම දාත්තේ S2 පේනොත් තමන්ට මොනවද දෙයක් කරගන්න පුළුවන් නේ. පේන්නේ නැත්නම් දැන් කාලේ අම්මා සලකන්න මං කි දුවල් පොත සලකන්න තියෙන මිනිස්සු ඉන්නේ. S2 පේනොත් තමන්ට මොන දෙයක් කරගන්න. ඒකද S2 කාජයක් දාගන්න. කණ්ණාඩි ඉල්ලන්න එපා. කණ්ණාඩි දෙන්න කියලා මොකද ඔය කන්නඩි කඩේකට ගියොත් එහෙම මොන හරි කළා පේන්න කන්නඩියක් දෙක මාසෙට දෙකම පේන්න තියෙනවා. එහෙම කරන්න එපා අපි
ප්‍රමිතෙක්කට වැඩ කරන ආයතන හෙල්පෙත් කියන්නේ කාචයක් දාගන්න මං කියවර හේ සුදු පාටයිල වැගුණට පස්සේ කාච මොනක් කෙහෙල් මොනක් දෙවත් පේන්නේ නැහැ අන්දේ ඔපරේෂන්යක් කරනවා මේක ශල්‍ය කර්ම කියලා මහා ලොකු දෙයක් නෙමෙයි ඇයට බේතක් දාලා මමත් කරලා තියෙනවා මොකද කියනවනේ ඇයට බේතක් දාලා හිරට හිරවටලා විනාඩි 10ක් යනකොට කාච දාලා ඉවරත් කරනවා උපරිම විනාඩි 15ක්යි එහුන් දාන්න අරම කිසිදයක් කරලා තමයි තේරෙන්නේ නැහැ කාච දාලා එන්න ඔය මාසයක් දෙක කරන පොඩ පරිස්සම් කර ගන්න කාචේ හැට හරියට හයි වෙනවා බේට් හරි වෙලාවට දාන්න ඕනේ ඒකින්ද ඔයගොල්ලෝ ඇවිල්ලා කරුණාකර කාචයක් දාගන්න අන්ධ වායට අන්ධ වෙලා ජීවත් වෙන්න හදන්න එපා අපිට දෙකක් තියෙන දෙකෙන් බලන්න නේ දෙකම සාම එක වගේ එන්නේ එකකින් පේන්න තුනට අනිත් කෙනෙක් අන්ධ පේනින්ද ඔයගොල්ලෝ ඉතින් වයසට කොහොම තමයි මේ පේන අඩුයි මං එහෙම නැහැ මේ චෙක් කරලා බලනකොට තමයි තේරෙන්නේ ඒක සුදු ඇවිල්ලා කියලා ඉතින් ඒ කාචයක් දාගෙන අනිත් සාවනිකක් කරලා මාස තුනකට අනිත් කාචයක් දාන්න ඒක කරගන්න බලන්න ඊට පස්සේ වැල්ලා තියෙන සවල් කියලා චිත්තට වෙන්න හොල්ල එක ඔයගොල්ලෝ අහලා තියෙනවා ඒක දින මොහොත පැත්තේ ගොඩ පැත්තේ තියෙන සින්සපා පාර කියලා ගන්න පාරක් ඒ චුට්ට දුරනේ අපේ අස්වර තියෙනවා එල්ලත්තේ වල කාච දාන ස්පෙෂාලික මොන කෙනෙක් දන්නවා. ඒක එහෙම කරගන්න. තව කරනවා වෛද්‍ය පරීක්ෂණයක් කරනවා ඔයගොල්ලෝ හදලා ලෝකෙ තියෙන ලෙඩ කොටස් ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. බෝවන රෝග සහ බෝනෝන් රෝග කියලා. බෝවන රෝග කියලා කියන්නේ ගෙදර ඒ ලෙඩේ හැදිච්ච කෙනා ගෙදර හිටියොත් එයාගෙන් අනිත් කෙනෙක් බෝ වෙන්න පුළුවන් ඒ ලෙඩේ. මොනවා ලෙඩක්ද කියන්නේ? ඒ ලෙඩෙක් ඉන්නා ගෙදර එයාගෙන් අනිත් කෙනෙක් බෝ වෙන්න පුළුවන් ලෙඩ. එයාගේ ලෙඩේ හැදිච්ච ලෙඩේ මොනවා ලෙඩක්ද? එම්බිස්සා බෝ වෙනවද? ඒක නම තියෙන සාරම්භ බපුල අරම තියෙන්නේ නේද කොයිද මම හිතන කතා කරන්නේ කොරෝනා බව වෙනවද ඩෙන්ගු එදාව මේ මතුරුදක වෙන කෙනෙක් කැදොත් බෝ වෙන්නේ තව ලෙඩ වගේ තියෙන බෝනෝන් රෝග. ඒ කියන්නේ මේ ලෙඩ ගෙදර හිටියට අනිත් දැන් කිසිම හානියක් නැහැ මොනවා ලෙඩද දියවැඩියාව අධික රුධිර පෙන්නේ කොලෙස්ටරෝල් පග්ගොඩු ආබාධ පිළිකා ඒව ගෙදර ලෙඩ හිටියට අනිත් කිසිම හානියක් ඒවට ඉන්න බෝනෝන් රෝග කියලා කියන්නේ කෙනෙක්ගෙන් ඉන්නට බෝ වෙන්නේ නැහැ ඉතින් මේ වර්තමාන සමිතියේ හොයන ලංකාවේ වැඩි හිටියන්ගෙන් 60% දෙනෙක් කියන්නේ බෝනෝන් රෝගය කරන දේ කියලා. හවොත් ඇත්තනේ. සීනි ගියයි සීනි හදලා අන්තිම මොකද ඔක්කොට කියා ගන්නද මරන්නේ. ප්‍රෙෂර් එක වලටත් මොකද වෙන්නේ? ඒක වැරලා කියන කාට් එකක් හැදලා. කොලෙස්ටරෝල් උනත් ඒවා. ඉතින් බෝනෝන් රෝගය වලදීන් කියලා හොයාගන්නේ මේ සමිතියේ. ඒකින්ද අපි අද ප්‍රධාන වශයෙන් ඕගොල්ලන්ගේ අපි නෙවෙයි මුළු ලංකාවම හදන්නේ මේ බෝනෝන් රෝග වළක්වා ඉන්නේ හොඳ සායන පවත්තන ස්කුල් සායන පවත්තන සුවනාරි සායන සුවජී සායන ඊගේ මොකද විශේෂයෙන් පවත්තන නේද ඉතින් මොකක්ද යන්නේ නැහැ නේ වලට ඉන්නලා තියෙන්නේ ඒවට කියලා ගන්න මොකක් කරද යන්නේ නේ අපිත් අද ප්‍රධාන රෝග දෙකක් පිළික් කරගන්න ලංකාවේ වැඩිම තියෙන දියවැඩිය සහ නිරුද්ධ වෙනවා එහෙනම් දියවැඩිය ගැන මොකද දන්නව නේද දන්නවද දියවැඩිය ගැන අපි කන කෑම දිරවල ඉගේ අවශ්‍ය ප්‍රමාණ වැඩි ප්‍රමාණ සරල ග්ලයිකෝජන් බවට පත් අපේ ඇඟ හැදෙන සෛල කියනවා ලක්ෂ ගණනක සෛල තන්පත් වෙන සෛලෙට පොඩි දොරදෝ ගැත්තේ හැරෙන්න ඕන. හැරෙන්න නම් අපේ ඇඟේ තියෙන ඉන්සුලින් හෝමෝන් එක හරියට තියෙනවනේ දොරදෝ හැරෙන්න නැත්නම් ඒකට යන්නේ නැහැ. ඉතින්වත් කියන්නේ සමහරවිට ඉන්සුලින් හෝමෝන් එක ඇගේ උපතින්ම නැහැ. තව කට්ටියක් ඉන්නවා හැදෙනවා නමුත් හරියට අවශ්‍ය බලයට වැඩ කරන්නේ නැහැ. තව කට්ටියක් ඉන්නවා බබෙක් කමින් අම්ම කෙනෙක් බබා මානසික කතර බබ්සේ ඉන්නකොට ඒ අම්මට දියවැඩිය හැදෙන්න පුළුවන්. නමුත් බබා අම්බෙල ටික කාලයක් කරන හොඳ වෙන හුඟක් කෑවෙනවා. නමුත් සමහර අයට විකට පවතින්න පුළුවන්. ඒකයි ඉන්සුලින් ඇගේ පදින්ම හැදෙන්න තියෙන තමයි මුලින් ඉඳන්ම අපි ඉන්සුලින් කියන හෝමෝන කෘත්‍රිමව ඉන්ජෙක්ෂන් ලබා දෙනවා. අනිත් යන තමයි පෙති දෙන්නේ. ඒක කරන්නේ හැදෙන එක වැඩි කරන එක. කියනවා. දැන් මේ ඔක ප්‍රධාන හේතුව මොකද්ද? මේ හැමලෙට වෙන්න හේතුව මොකද්ද? හැමලෙට හැදෙන හේතුවක් තියෙන්නේ. අපි ආහාරයට තනිකර වෙනස්ලා තියෙන්නේ නේද? ආහාරයට අපි ගමවල ඉන්න තමයි ඔක හොඳට කනවා බලන්න. කන්නේ මොනවද ඉතින් කන ඉස්සර අපි කන්නේ අපේ ජාතික ආහාරයේ බත්තේ දැන් කන්නේ පහන් පිටින් තනිකර කන්නේ නේද? නුඩල්ස් කේ අරක මේ වගේ රෝස්ට් එකේ ඕනේ කන්නද? කෙනෙක් අඩු එකක් බත් කෑවත් ගන්න සුදු බත්. මට ගියාන් දියවැඩියට රෝගීන් කනකොඩන් කන්න හොඳම තමයි බාස්මති ආල් කන්න කියන අපිට ගණන් නැත්නම් සතුන ආඩු බත් ගන්න සුදු බත් ගන්න එපා. පාපිට කඩේ තියන්නේ බිස්කට් කන්න නැත්නම් ඒ දිනා රසායනික කර මන්ත්‍රය ජනෙල් අරගෙන දෙන්නේ නැති රසායනික. ලෝකෙ ඉන්න රසායනික තියෙන ඒවා අර ඒ අරගෙන දෙන්න තුන සීනි තුලට යන්නේ ඒවත් තුන ඒත් එක්කලා එකේ ගමනකට ඒවල වල සීනි ප්‍රමාණය වැඩි වෙනවා. ඒකින්ද පාම් පිටි කනවා දියවැඩියෙන් රෝගී කරුණාකල සීනි පැණි හකුරු රටේ ඉඳි ඔක්කොම සීනි જાති. බීට්‍රූට් කරප්ලත් ටික සීනි තියෙනවා. පාම් පිටි නම් කඩේ තියන්න එපා. එන්න වතුර අම්මත් කන්න පොල් જાති කෙමදාම කන්න මස් බාලු කනවා නම් මස් මෙහෙම කුල් මස් ඒවන හැම ඇරලා කන්න. ඊම පරිස්සම් වෙන්න
පොඩ්ඩක් ව්‍යායාම කරගෙන ඉගෙන පයින් ඇවිදින හොඳට දාඩි දාන්නකොට ඉවත් වලට මේ අඩු කරගන්න පුළුවන්. ඒක කැමේ පාලනය කරගන්න කියන්නේ මේ වැඩේ තියෙන මොකද මේ රෝග හැදෙන්න බක්ක හරියට වේට් එක බොන්නේ නැහැ. ටිකක් දවස් බේත් කරනවා දිලා ડોක්ටර්ලා එයාට ඕන විදිහට බේත් දුන්නේ හරියන්නේ නැහැ. ඒ රෝග හොඳ කරන්න බෑ ඩික්ටාවට. ඒක දුන්නා නම් ආහාර පාලනය කරගන්න ව්‍යායාම කරන හරියට සාමාන්‍ය ජීවිතය ගත ගන්න පුළුවන්. ඒ ට්‍රික් හරියට බොන්න ආහාර හරියට පාලනය කරගන්න පොඩ්ඩක් ඇවිදලා ඩාඩිලා වැඩක් කරන්න. ප්‍රෙෂර් එක තියෙනවා මොකද කරන්න හොඳ නැහැ. ප්‍රෙෂර් එක කියන්නේ අපේ රහදාරින් අපේ දිවේ දෙන ස්ටයිල් වල. ඒ වයිසු ස්ටයිල් හයි වුණාම රහදාරින් එක අඩු වෙනවා. ඒකෙම දුන්නා දෙන්නේ නැහැ ඉතින්. දුන්නු කියලා කියන්නේ සෝඩියම් කියන රසායනික අපේ ඇඟට ගියාම අපේ ඇඟේ වතුර එළියට යනකම් කරලා මුත්‍රාව ගිහලා දාඩිය වගේ නේද? මේ සෝඩියම් කියන රසායනික ඇඟට ගියාම මේ මුත්‍රා පිටින් එක දාඩි වෙනත් අඩු වෙනවා. අඩු වුණාම ඇඟේ තියෙන වතුර ප්‍රමාණය එළියට යන්නේ නැහැ. ඒකෝන ඇඟේ ඉතුරු ඒකත් ඇවිල්ලා ඩේට් එකම ගිහලා යන්න තියෙන ප්‍රමාණය වැඩිලා ප්‍රෙෂර් එක වැඩි වෙනවා. ඒකින්ද මට තියාගන්න ලුණු කණ එක සීමා ගන්න වැඩි හිටියෝ කොච්චර ලුණු දෙමළ ලුණු රහන් දැනෙන්නේ නැහැ. ඒක ඇත්ත කතාව. ලුණු දැනෙන්නේ නැහැ. ලුණු කන්න ඕන දවසට මේ තේන්නේ එකයි. රෑම් පාක් ප්‍රමාණයක් දවසට කන්න ඕනේ. ඔය වැඩිපුර ලුණු දැමඩ කාලා ඉති වැඩක් නැහැ. අර මං කියලා තියෙනවා හැදෙන්නේ. ඊයේදී ආව රුධිර මේ පරීක්ෂා කරගන්න. ඒ දෙක ප්‍රධාන රෝග දෙක. අනිත් කොලස්ටරෝල් අනේ කෑ ගන්න එපා. කොලස්ටරෝල් කියන්නේ ඒ වගේ දෙයක් නෙවෙයි. කොලස්ටරෝල් කියන්නේ අපි නාර තෙල් බෙදලා රුධිර තුරෙන් ලියනවා කරනවා කියන එකව. අනේ නේද? ඊයේදී තමයි. ඊයේදී තමයි කොලස්ටරෝල් එකකින් තියෙන ප්‍රමාණය වැඩි. ඉතින් මේ රෝග දෙක තමයි අපි ඉලක්ක කරගන්නේ. ඔයගොල්ලෝ එන හැමෝම මෙන්න මෙතන මූලික ලියාපදින කියලා තරත් එතනට ඇවිල්ලා ලියාපදින කියලා ඔයගොල්ලෝ ඇස්බල් 9 කොළපාට නම්බරයක් දෙයි වෛද්‍ය පරීක්ෂණ අතපාට නම්බරය. ඔයගොල්ලෝ මේ අඩු විදිහට දෙකම කරගන්න. නිකන් කරන්න ගන්නේ. වෛද්‍ය පරීක්ෂණ කල්ලි වල ඇස්බලා ගන්න. වෛද්‍ය පරීක්ෂණ කරන කට්ටිය රතුපාට නම්බරය අරගෙන අතන දින වෛද්‍ය පරීක්ෂණ ලියාපදින කියන එක දාලා එතනට යන්න. එතන ගියාම ඔයගොල්ලෝගේ උස්සබාර බැනලා කොළ දෙකක් දෙයි. ඊට හැපැත්ත රුධිර පරීක්ෂණ කියලා එතනට එන්න. ඔයගොල්ලෝ මම බලන උස්සගන්න බරක් තියෙනවද බලන එකම සීනල් ලේබල්. කාලාවට කියන ප්‍රශ්න නැහැ. අපිට අවශ්‍ය සීනි කීයට තියෙනවද කියලා බලා ගන්න නෙමෙයි. ඔය සීනි තියෙනවද නැද්ද කියලා බලා ගන්න. ඊයේත් අපි ගිසායනයක් කළා අලුත් ලෙඩු 5 දෙනෙක් හොයාගත්තා. ඒක දන්නේ එල්ල බලනකොට සීනි. ඉතින් අපිට අවශ්‍ය ගන්න එකයි මේ බෙහෙත් දෙන්නේ නැහැ. දැන් මේ පැත්තේ වෛද්‍යවරයෙක් කියන්නේ වෛද්‍යවරයා ඔයගොල්ලන් කියා කරන්නේ මොකද්ද කියලා. අපි බෙහෙත් දෙන්නේ ඔයගොල්ලන් මොකක් ලෙඩකට බෙහෙත් ගන්න ඕන ඩොක්ටර් කෙනෙක් ලියා ගන්න. එදින් ඒව සල්ලි වලට ගන්න. ඒක තමයි වෛද්‍ය පරීක්ෂණ කරන්නේ. ඇස් බලන කට්ටිය කොළපාට නම්බරයක් දෙනවා. මේ බස් එක ඇතුළත මැස් බලන්නේ. බැලුවට පස්සේ හැම දෙනා අනිවාර්යයෙන් ලියාපදින දිගට කියලා ඇස් බලනකොට මොකක් හරි කොල්ලේ ලිපියක් දෙයි බස් එක ඇතුලේ. ඒක අරගෙන කරුණා කරලා මේ ලියාපදින කියන තැන ගිහලා ලියාපදින වෙන්න නැත්නම් ඒකන් ගෙදර යන්න එපා. ගෙදර ගිහලා අපි දන්නේ නැහැ මොකක්ද උනේ කියලා. මේ පොතේ ලියාපදින දෙන්න. ඔය කන්නාඩි දින හැන්ද රෝස් පාට කොල්ලයක් දෙනවා. ලකුණු මාත් දිනයක් ඇත්තේ දින සනන කරලා දිනේ වෙලාවයි. ඒ කොල්ලේ අරගෙන එන්න ඉඳලා කරුණා කරලා මොකද මම සිංහල බුද්ධාගමේ තමයි සිංහල බුද්ධාගම මොකක් කළාට නොමිලේ දෙයක් දෙන්න වටිනාකමක් නැහැ. ඔයගොල්ලෝ මේක නොමිලේට වෙන නැත්නම් අපේ ආයතනේ ඉතින් මුදලක් ගෙදන් ගන්න මේ සදා. කන්නඩිය හදන කාචයක් දාන්න දවස් කීයක් කරනවද බෑ. පස්සේ තෙල් ගන්න අපිට පඩි ගන්නවන්නේ නේද? ඉතින් ඒක වටිනාකමක් දෙන්න. හිරුවකට ගණන් ගන්න එපා. ඒක මම කියන්නේ. ඒකින්ද කරුණාකරලා ඉදාට එන්න ඉදාට තමයි හැට දාලා බලලා තමයි දෙන්නේ. මොකද නිකන් හරි පේන්නේ නැතුව කියන්නේ. මාත් එකල මහා කයියක් ගාලේ මේ නිකන් දුන්නේ බල ජරාවක් කියලා ඒව අහන්න බෑ අපිට. මොකද අපි 1986 ඉඳන් මේ දක්වා සේවාව සපයන මිනිස්සුන්ට කවදාකවත් එහෙම කටවලක් අහලා නැහැ. අහන්න කැමතිත් නැහැ. ඒකයි හරියට කියන්නේ. ඒකින්ද අපිට උදව් කරන්න මේ වැඩේ කරගන්න. හොරගන්න එපා. අවුව හිටගෙන ඉන්න හරියම කරගන්න. නම්බරයක් දෙන්නේ ඒකයි. අවුව හිටගෙන ඉන්න කවුරුද දැකලා ෆොටෝ එකක් ගාලා දෙන්න කියන්න. එල්පෙජේ මාල් කයිය ගන්න වැඩි ඉතින් උදව් කරන්න කියලා අන්න හරිය කියලා අවුව හිටවල දෙන්නෝ අහන්න බෑ. ඒකේ කලින්ම කියන්නේ. අපිට උදව් කරන්න කියලා. හරිද? ඉතින් මේ දෙක කරගන්න. ඒක තමයි සාමාන්‍යයෙන් මේ දෙකට අමතරව අපේ ආයතනමයි කීලිකරු ඕන නම් කීලිකරු ගන්න පුළුවන්. හැරමිටි අත්පාරු විදිහේ උපකරණ වෝකස් කියලා දේවා. කංගන්න දෙන කංගෙහි උපකරණ වතුර මෙට්ට කරන වතුර මෙට්ට ඒව ගන්න පුළුවන්. ගන්න දෙයක් කරන්න එකක් කියලා අවුරුදු 50 පාට වැඩි වෙන්න ඕන. අනිත් එක වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙන මෙයාට මෙන්න ලෙඩ දෙන ඉන්න මෙයාට එරෙන්නක් අවශ්‍යයි. මෙයාට වතුර මෙට්ටක් අවශ්‍යයි කියලා ඒක. ඔයගොල්ලෝ අපේ ලියුමක් ලියන්න මේ ගන්න සල්ලා වාදෙන්න කියලා. ඒක ග්‍රාමසේක මාත්‍ය සහතික කරන්න ඕන අඩු ආදායම් ලාභය කියලා. සහතික කළා ජාතික අනුකූල කොපි එක එනේ දින බෝඩ් එකේ ඉස්සරට යවන්න. අපි ලැබෙන අනුකූල වෙන අනුකූලය බෙදාගෙන හැබැයි මේ ඩොලර් රින්ගේ ඉන්න බඩු වෙන්න පොඩ්ඩක් පරක වෙන ටික ප්‍රමාදයි. ඉතින් මේ දේවල් දෙන්නේ යන්නේ නිකන් දෙන්නේ අපි දෙඩීට යන ඕනනම් උදව්වක් කරන්න. ඒකින්ද ඒවෙන් ඒ ප්‍රයෝජනයක් ගන්න බලන්න. මේ කන්නඩියක් විතර රන් ගිහිල්ලා මේ සතුට වෙන්න එපා. අදයක් ලබා ගන්න බලන්න මේ. ඒක ගොඩාක් උදව් කරනවා. මේ පාර මෙහෙනම් මම දන්නේ පවුගේ අපේ කටරෙන් පැත්තේ යාපනයේ පැත්තේ ආහාර මළු බෙදුවොත් කාන්තාවන්ට මේකම ඇතැඳුම් තවල් දීපුර කපනවා උද්දාස් සරෙප්පු එක්කම 10000 ගණන් කටන කිට් එක.
ඒක බෙදුවක් කට්ටිය ගිහලා මේක තෝරගෙන නැහැ මම හිතන්නේ. ඒ තෝරගත්ත ප්‍රදේශ පළාත්වල ඉතින් මොකද සමීක්ෂණයක් පවත ලංකාව පුරා දුව ආදායම් ලාභී වලන වැඩි හිටියන්ට තමයි බෙදලා දුන්නේ. මේ ඉතින් මේකේ සමාජ සේවාව ගොඩක් කරන එක නම් ඒකට ආධාර කරලා ජාත්‍යන්තර ජනගහන ආරම්භයෙන් දෙව ආධාර කරලා සායන පවත්වන අපි හෙල්ප් ජාතිනේ මුදල්වලින්. ඉතින් අපිට ඇත්තටම පිටරට මුදල් හම්බෙන්නේ නැහැ පැහැදිලිට. ලංකාවේ කොච්චරවත් තාම ඉන්න දාන පිට පරිත්‍යාගශීලී ඒගොල්ලෝ අපිට මුදල් දෙනවා මාසෙකට මාස 3 මාසයක් ගෙවගේ. අනිකයි අපි ඔයගොල්ලෝ දැකලා බැංකුවල සුවංගයෙන් බලන විදුලි කටවැටෙන හෙල්ප් එක කියලා දැකලා තියෙනවා කොහෙද. ඒක ආධාර ගන්න සල්ලි ඒ තමයි අපිට ගන්න බෑ. ඒතරකින් ඔයාල මුලස්ථාන ඒ සල්ලි කොතන ඔය කාටද දාන්න ගන්න කන්නගෙන් සල්ලි පාවිච්චි ගන්න ඒ සල්ලි උනානේ ආයතන දුවන්නේ මහා පෝසත් ආයතන නැහැ. කරන වැඩ ටික ලොකුයි ගොඩාක් කරනවා. නමුත් බොහොම අමාරුයි දුවන ආයතන කොහමද අපි ඒක කරනවා. ඒකින්ද මේ ප්‍රයෝජනයක් ගන්න මේ හැමතැනම ගිහලා කෑ ගහලා කියන්නේ ඒකයි. ඔයගොල්ලෝ නිකන් මං කියන එක නිකන් ඔහි අහන් ඉඳලා කන්නඩෙන් ගෙදර යන්න ඇත්තෙන්න එපා. මේ දෙයන් ප්‍රයෝජනයක් ගන්න අවස්ථාව පරීක්ෂණ කීපයක්. මේක තියෙනවා සීනි පරීක්ෂණයක් කරන්න තියෙනවා. මුත්‍රා පරීක්ෂණයක් කරන්න තියෙනවා. ECG පරීක්ෂණයක් කරන්න තියෙනවා. ඔන්න ඔය පරීක්ෂණ තුන කරගන්න ඕන එළිය කොහේ හරි ලැබ් එකකින් දවස් 4කට කලින්. ඒ දිනේට. අපි කියන දිනේට දවස් 4කට කලින්. මොකද මේ පරීක්ෂණ තුන කරගෙන ඒ පරීක්ෂණ වාර්තා අරගෙන යන්න ඕන වෛද්‍යවරයෙක් ළඟ. ඒ වෛද්‍යවරයා ඊට පස්සේ මේ පරීක්ෂණ වාර්තා බලලා ඉවර වෙලා ඔපරේෂන් එකට සුදුසුද නැද්ද කියලා කියනවා. ECG එක ප්‍රශ්නයක් තුනකින් ඔපරේෂන් කරනවා. ඊට පස්සේ සීනියර් නම් ඔපරේෂන් කරන්නේ. ඒක නිසා තමයි ඒ ටික බලලා ඒ වෛද්‍යවරයා සුදුසුයි කිව්වොත් සුදුසුයි නම් කොලයක ලියලා ඒ වෛද්‍යවරයාගේ අස්සම් කරලා නිල මුද්‍රාව ගහලා ඒ ලියුම ගන්න ඕන. ඊට පස්සේ යන්න ඕන ග්‍රාම සේවක හම්බෙන්න ඔබට කියලා. ග්‍රාම සේවකයන් ගන්න ඕන ලියුමක් අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් බව සනාථ කරනවා. අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් බව සනාථ කරලා ග්‍රාම සේවකයන් ලියුමක් ගන්නවා. ඔබතුමා. එහෙම දෙනවා. එන්නේ පැහැදිලි. ඊපස්සේ ලියුම් ඔක්කොම අරගෙන අපි කියපු දිනේට එන්න ඕන. කියපු දිනේට වෙලාවක් තියෙනවා. ඒ වෙලාවට ඒක තමයි කියනවා. ඒ දිනේ වෙලාවට එන්න ඕන. කොළඹ වැල්ලවත්තේ තියෙනවා සැවොයි සිනමා ශාලාව. වැල්ලවත්තේ හන්දිය 15 පයින්වත් එක්ක. අන්නේ සිනමා ශාලාව ඉස්සරහා පාර තියෙනවා. සින්සපා පාර කියලා අන්න එතනට ගිහිල්ලා යවුණා. හෙල්පේජ් ඇස්රෝහල කොහෙද කියලා ඒගොල්ලෝ කියනවා. ඒ ඇස්රෝහලට එන්න ඕන. තව දැනුම තියෙන කෙනෙකුත් එක්ක. පුතෙක් බෑන කෙනෙක් කවුරු හරි. ඔව්. ඒ පුතෙක් බාරකාරයෙක් කවුරු හරි එන්න ඕන. මොකද එයාට තමයි කියලා දෙන්නේ ඇහැට බෙහෙත් දාන විදිය, ඇහැ පරිස්සම් කරගන්න ඕන ක්‍රම මොනවද? ඒක. හරිද? පිරිසිදු කරන්න ඕන විදිය. ඒක නිසා ඒ පුද්ගලයාත් එක්ක එන්න ඕන. ඒකට ඒ දෙන්නම ඊට කලින් දවසේ ගිහිල්ලා දාමසේවක හම්බෙලා එන්න බලාපොරොත්තු වෙන එක්කනත් එක්ක ගිහිල්ලා දාමසේවකෙන් ලියුමක් ගන්න ඕන. නිරෝධායනය වෙන්නේ නැහැ කියලා කොරෝනා වල. මොනක් දිනවනේද? නිරෝධායනය නොවන බව. ඒ වෙනකොට නොවන බව. කලින් ඇදිලා තිබුණාට ඒව ගැටලුවක් නැහැ. ඒ වෙනකොට නිරෝධායන කටයුතු වල උදත් නැහැ කියලා ලියුමක් අරගෙන ඒ ටික ඔක්කොම අරගෙන ඒ කියන වෙලාවට එන්න ඕන මේ දෙන කොළ දෙකත් එක්ක. මේ කොළේ මේ කොළේ. මේ කොළේ මේ කොළේ. ඒ ටික ඔක්කොම අරගෙන එන්න ඕන. පැය භාගයක විතර ඔපරේෂන් එකක් තියෙන්නේ. ඒ කියන වෙලාවට ආවනම් ඒ වෙලාවට ඔපරේෂන් එක කළා විනාඩි 10න් 15න් ඉවරයි. ආපහු ඒ උන්ටත් එක්කම ආපහු යන්න පුළුවන්. 7-5ක්වත් ගන්න නැහැ. කාසි නොමිලේ බෙහෙත් නොමිලේ ඔපරේෂන් එක නොමිලේ. ආටෝ සාදු දෙන්නවත් නැහැ. මේ කියපු විස්තරවල මොන විස්තර ටික තමයි මේ කොළේ දෙපැත්තෙම තියෙන්නේ. ඒක කියවුවම තේරෙනවා කාට හරි කියලා තේරුම් කරගන්න නැත්නම් ඊට අමතරව මොනවා හරි ගැටලුවක් වෙනවා මේ අංකයට කතා කරාම අහන්න. මේ අංක තියෙන මේකේ අංකයකට කතා කරාම පැහැදිලි මොකද්ද කරන්න කියලා අහන්න. පැහැදිලි. ගාමේ අඩුවදෙන් දෙන්නට. අඩුවදෙන් ලාභී ගාමේ කරේ. ඊට කියලා දාන්න. ඒක ඉතින් අපි දන්නේ. මොනවද තියෙන්නේ? ඒතර මහත්තයා දැන් ඉස්ලාමිකද? මට ඉස්ලාම කවුද නෑ ඉතින් ඒක කියලා ගන්න මෙහෙමයි ගියේ මේකකින් මේ දෙල බැලුවා අපි මේකේ ප්‍රමුඛතාවය දෙන්නේ අත්‍තරම් බැලුවොත් අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්. ඒ කියන්නේ තමන්ගේ ජීවිතයෙන් කරගන්න බැරි කප්පේට මේ ආදායම දෙන්නේ. මේක අපි නෑ කියලා කියන්නේ ඒ විදිහට ලියුම ගන්න ගාමතේක දෙයි.